මේ බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ගේ මෙලව පරලොව ජීවිතය සපවත් කර ගැනීමටයි. පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ජීවිතේ අනිත්‍යයි, මරණය නියතයි කියලා. ඒ මොකද ඉපදෙනවා මැරෙනවා. සියලු සත්‍යෝ පවා පින්වතුනි මරණයට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ කතා කරන මමත් කවදා හරි මරණයට පත් වෙනවා පින්වතුනි. බලන්න මේ බුදුහාමුදුරුවෝ අපට පෙන්වලා දීලා තියෙන මේ ධර්මතාවය අනුව මේ ලෝකයේ සියලුම සත්‍යෝ පවා මරණයට පත් වෙනවා. ඊළඟට බලන්න පින්වතුනි, අපි හැමදාම පන්සල් යනවා, බුදුන් වඳිනවා, ධර්මය හොඳට අදහනවා. එහෙම කරොත් අපේ මේ ජීවිතය තව තවත් වඩා සපවත් කර ගැනීමට පුළුවන්කමක් වෙනවා. දැන් බලන්න සමහරු පන්සල් වෙනවා, පන්සලට ඇවිල්ලා පන්සලේ රටේ නැති ඕපදූප සෑම දෙයක්ම හැම දෙයක්ම ඕපදූප කතා කරනවා. දැන් බලන්න පොයට ආවම පොයේ දිනේ අපි සංවර වෙන්න ඕනේ. සංවර වුණාම අපේ මේ සීලය ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් සමහරු පන්සලට ආවම පන්සලේ ඇවිදිනවා, අරවා මේවා කතා කරනවා, ඕපදූප රටේ නැතිව ඒවා කතා කරන්න එපා පින්වතුනි. ඒවා කතා කරපුවාම අපේ කාලේ නිකන් නාස්ති වෙනවා. අපේ මේ සීලෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඕකයි මේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙන්නේ. දැන් සමහරුන්ට ඕක කියන්න ගියාම ඔයාට මොකද ඇයි එහෙම කියන්නේ, අරකද මේකද කියලා ඔන්නෝම ප්‍රශ්න පැන නැගෙනවා. ඉතින් ඒ හින්දා කායිකවත් වාද ભેද කරගන්න එපා. කවුරු හරි එහෙම අවවාදයක් දුන්නොත් ඒකත් හොඳට පිළිපදින්න. බලන්න අපේ මේ සීලය ආරක්ෂා කරගන්නේ මොකද අපි හැමදාම අපි ජීවත් වෙන්නේ නැහැ පින්වතුනි. අපි කවදා හරි මරණයටපත් වෙනවා. අපි නිවන් අවබෝධය කරගෙන යන්න නම් මේ පළමුවෙන්ම මේ සීලය ආරක්ෂා කරගන්න ඕනයි කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ.